සුබ උදෑසනක් ඔක්කොටම අපේ ලාංස පදින ලාංස හිමිකරුවන්ට සහ අනිත් මාදිලි ධාවන කරන හැම හිමිකරුවෙක්ටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ගාම මේ පොඩි කරුණක් කියලා දෙන්න තමයි අද ලැප් 24 ගේ අලුත් කැප්චර් එකකින් අපි ආවේ. මට මේක දැන් ආවේ මේ ටියුනින් එකක කරගෙන යන ගමන් මේ වාහනේ ටියුනින් එක කරන ගමන් දැක්ක තව පොඩි වැරද්දක්. ඒක මේම වීඩියෝ එකක් කරලා පෙන්වන්න ඕන කියලා හිතුණා. සමහර කට්ටිය ගියර් බොක්ස් මම මීට කලින් ගියර් බොක්ස් එකේ වීඩියෝ එකක් දැම්මා. නිසිකාවදී කොහොමද අපි ඔයිල් චේන්ජ් කරන්නේ ඒ ඔක්කොම මම දැම්මා. මේ වීඩියෝ එකත් ගියර් බොක්ස් එක සම්බන්ධවමයි. මොකද අපේ කට්ටිය සමහර කට්ටිය වාහන අරන් ගියර් බොක්ස් වල හම්මැක්කේදී ගියර් බොක්ස් රිපෙයාර් කරලා ගරාජ් වලින් ඒක කරගෙන ආයෙ කියනවා ආයෙ අවුරුදු දෙක යද්දි ගියර් බොක්ස් එකක් හම්මයක් වෙනවා ගියර් බොක්ස් එක සවුත් වෙයි ගියර් බොක්ස් එකේ සද්ද වැඩි අරන් කියලා. ඒකවල සමහර කට්ටිය කියනවා අපි ගියර් බොක්ස් ඔයිල් මාරු කරා ඒවට මාසෙන් දෙකෙන් ගියර් ඔයිල් කිරිපාට වෙනවා. ගියර් ඔයිල් සවුත් වෙනවා. එතකොට මේ ප්‍රශ්න වලට හේතුව චූටි දෙයක්. අපි බලන්න නැතුව දුවන චූටි දෙයක්. මේ හැම ගියර් බොක්ස් එකකම ඇතුලේ වැඩ කරන්නේ ඔයිල්. මේකේ වීල් කරගෙනවා. සමහර බෙල්ට් වැඩ කරනවා තියෙනවා සමහර වීල් වැඩ කරනවා. යකඩ බෙල්ට් එකක් වැඩ කරනවා තියෙනවා CVT. මේ ගියර් බොක්ස් මැනුවල් ට්‍රාන්ස්මිෂන් වල අපිට මේ කරුණ වැදගත් වෙන මැනුවල් ට්‍රාන්ස්මිෂන් වල මේකේ වැඩ කරන වීල්. ඒතකොට මේ වීල් වැඩ කරනකොට වීල් ලුබ්‍රිකේට් කරන ඔයිල් එකක් තියෙනවා. ඒතර මේ ඔයිල් එක මේ වීල් එක වැඩ කරනකොට ඒක පොඩි රත් වීමකට ලක් වෙනවා. ඒතකොට මේක ඇතුළේම ඔටෝමැටික්ලි ගියර් බොක්ස් එකක් ඇතුලේ ජෙනරේට් වෙනවා පොඩි ගෑස් එකක්. ඒතකොට ඒ ගෑස් එක මේකෙන් කොහෙන් හරි එළියට අවුට් කරන්න ඕනේ. එතකොට මේක අවුට් කරනකොට නිෂ්පාදකයා දීලා තිනවා මේක බ්‍රීතිං වෑල් කියලා එකක්. ඒක වහලා තිබ්බොත් ඔයිල් සීල් යනවා. පැකින් යන්න පුළුවන්. මේ ගියර් බොක්ස් එක සම්බන්ධ කරලා තියෙන ඒකේ කොටස් වලින් පැකින් වලින් යන්න පුළුවන්. එතකොට මේකේ බ්‍රීතිං වෑල් එක තමයි මේ තියෙන්නේ. මේක 4G15 එන්ජින් එක FW121 ගියර් බොක්ස් එකේ මෙතන බ්‍රීතිං ලයින් මෙතන තියෙන්නේ. CB පදින කට්ටිය ලාංස CB CK CS පදින කට්ටිය පොඩ්ඩක් දැනුවත් වෙන්න. මේක එනවා බ්‍රීතිං ලයින් එකක් මෙන්න මෙතන. මං පෙන්නනම් බ්‍රීතිං ලයින් එක හරි බ්‍රීතිං ලයින් එක මෙන්න මේක. මේ වගේ රබර් කොටසක් මේකෙන් කරන්නේ ජලය ඇතුළට යන්න දෙන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන ගෑස් එක ඔයිල් ගෑස් එක එළියට යන්න දෙනවා. ආය ඇතුළ කෝල්ඩ් වෙනකොට ඇතුළට ආය මේ වාතය ගන්න සහ පිට කරන්න. ඔය දෙකට තමයි මේ කොටස වැදගත් වෙන්නේ. ඒතර මේකෙන් වතුර යන්න බෑ. වතුර යන්නේ නැහැ. එතකොට මේකෙදි මගේ මේ වාහනේදී ප්‍රශ්නයක් තියෙනවා. මේක fully open. ඒතර මේකේ බ්‍රීතිං ලයින් එක ගැලවිලා. ගොඩාක් කට්ටියගේ වාහන වල මේ ප්‍රශ්නේ තියෙනවා. මේක කෙලින්ම මේ සම්බන්ධ වෙන්නේ ක්‍රවුන් වීල් එක තියෙන තැනට. ඒ කියන්නේ මේක මෙතන ඕපන් කොටසක්. මේක ඇතුළට අපි ටෝච් එක ගහලා හරි කැමරාවක් හරි දාලා බලුවොත් මෙතනින් එහාට වීල් ටික පේනවා. එතකොට මේක ඇතුළට වතුර ගියාම ටක් ගාලා ඔයිල් සවුත් වෙනවා. අනිත් එක සමහර කට්ටිය වාහන පදිනවා සර්විස් එකකටම සම්පූර්ණ වාහනේ වක්කියම් බාර දීලා. එතකොට මොකද වෙන්නේ? මේක මෙයා සර්විස් කාලේ වෙනකම් මේක කිලෝමීටර් සාමාන්‍ය 35000ක් 40000ක් අපි ගියර් ඔයිල් එක මාරු කරලා දුවනවා. එතකොට මේකට ගියර් ඔයිල් ටික මේ අලුතින් යොදවලා වාහනේ දුවනවා. කාලයක් තිස්සේ මේකට සර්විස් වලදී හොදද්දි වතුර යනවා. මේ ඕනර් බලන්නේ තනිකර මේකේ මයිලේජ් එක විතරයි එයා කව කරන්නේ. මයිලේජ් එක එනකොට එයා ගානට වාහනේ කියලා සර්විස් එකට දානවා ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න. එතකොට ගියර් බොක්ස් එකට වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. මොකද මේක ඇතුළට වතුර යන්න ගියාම ඔයිල් වල තියෙන ගුණාත්මක භාවය නැති වෙනවා. ඔයිල් වලට වතුර කලවන්නේ. එතකොට ලුබ්‍රිකේෂන් පැත්ත ඩවුන්. එතකොට වතුර තියෙන්න කාලේ වාහන නතර කරලා තියදී වතුර ඇතුලේ රැඳෙනකොට වීල් බෙයාරින් ඇතුලේ තියෙන සිලෙක්ටර් ඔක්කොම දිරන්න ගන්නවා. එතකොට ඔටෝමැටිකලි ගියර් බොක්ස් එක ආයි කාලේ අඩු වෙනවා. කුංචි දෙයක් කරන්න තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද අපි හදාන්නේ. මේ කෑල්ලක් අපිට ආෆ්ටර් මාකට් පත් නෝබල් හොයාගන්න බෑ. මොකද මේ ගියර් බොක්ස් එකෙන් ගලවලා දෙන්න ඕනේ. ගලවලා දුන්නොත් ලොකු ගාණක් යනවා. අපි බලමු චූටි පෙල් 10ක් වගේ කොටස් මේ ගාණක් වේදම් කළා අපි කොහොමද මේක හදාගන්නේ කියලා. හරි. මේ තියෙන පොඩි බට කෑල්ලක්. බට කෑල්ලයි චූටි බයිසිකල් බෝලයක් ඕන අපිට
මේ වෑල් එක හදාගන්න. එතකොට මේ බට කැල්ලක් ඕගොල්ලන්ට මහ ගානක් වෙන්නේ නැහැ. මේ නිකන් හරි හොයාගන්න පුළුවන් ඔය පොඩි ගෑරේජ් එකේ මේ ඔය චූටි බට කැලි තියෙනවා. මේක සාමාන්‍යයෙන් මිලිමීටර් 10 වගේ බටයක්. බට කැල්ලට බෝලයක් ක්ලාස් කරනවා අපිට මේක මෙහෙම ලොක් කරගන්න. එතකොට ඒක ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක බටේ අපිට පොඩි අඟල් කහමාරක විතර කොටසක් කපලා චූටි මේක හරස් කට්ටයක් දාගන්නවා. හරස් කට්ටයක් දාලා මේ පැත්තෙන් බෝලේ දාලා ලොක් කරලා මේ වැල් එක හදාගන්නවා. හරි. එතකොට මේ තියෙන්නේ අපි හදාගත්ත වැල් එක. මේ පැත්තෙන් අපි බෝලේ දාලා ලොක් කරලා තියෙනවා. මේ පැත්තේ පොඩි චූටි අපි ටේපර් එකක් ගැහුවා චුට්ටක් කපලා. මම කලම් පෙන්නන්නම් ඒක. චූටි ටේපර් එකක් ගැහුවා අපිට ගියර් බොක්ස් එකට මේක ඔබා ගන්න පුළුවන් විදියට. මේක ලොක් එක දාලා මෙතන අපි බෝලේ දාලා ලොක් කරලා තියෙනවා. මේ තියෙන හරස් කට්ටේ. මේකෙන් නමලම් පෙන්වන්න හැකි. මේක චූටි හරස් කට්ටයක් දාලා තියෙනවා. ඕපන්. මේකේ ලොකුවට කට්ටයක් දාන්න බෑ. මොකද එතනින් වතුර යන්න පුළුවන්. මේ වගේ චූටි කට්ටයක් තිබ්බම පොඩි රෙසිස්ටන්ට් එකක් තියෙනවා එළියට හුලං එන්නත්. ආයි පොඩි රෙසිස්ටන්ට් එකක් තියෙනවා අතුරට හුලං එන්නත්. මෙතනට යොදන බෝලේ විශේෂයෙන් ටිකක් ටයිට් බස්සන බෝලයක් දාන්න. මොකද මේක ගිහිල්ලා ගියර් බොක්ස් එක අතුරට යනොත් ඔක්කොම ඉඩ හපක්. ඒ හින්දා මේ අනිවාර්යෙන් මේක දාන බෝලේ ටිකක් ටයිට් බස්සන්න. ටයිට් තියෙන බෝලයක් දාන්න. අපි බලමු දැන් මේ කොහොමද හයි කරගන්නේ කියලා. හරි. මෙන්න මේ ආකාරයට සවි කරගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ නෝමල් හරස් කට්ට තියෙනවා. ඔටෝමැටිකලි මේක ඇතුලේ ගෑස් එක ජෙනරේට් වෙන්න ඇතුලේ තියෙන ගෑස් එක එළියට යවනවා ආය ඇතුලට ගන්නවා. ওই දෙකම මේකෙන් වැල් එකකින් යනවා. මෙතන වතුර ගන්නෙත් නැහැ. ගියර් බොක්ස් එකේ ඇතුල වතුර කලවන්නේ නැහැ. ඔයගොල්ලෝ දාන ඔයිල් එකේ ප්‍රමිතිය ඒක ගොඩ කාලයක් ඒකාකාරව තියාගන්න පුළුවන්. ඔටෝමැටිකලි ගියර් බොක්ස් එකේ ආයු කාලය වැඩි වෙනවා. ඔන්න ඔය කාරණාව දැනුවත් කරන්නයි උවමනාව තිබ්බේ. ඔක බලන්න ඕගොල්ලෝගේ වාහන ලෝකේ තියෙනවා කියලා ඔක කාර්මිකයෙක් ලව්වා කරවන්න දෙවන්නේ නෙමෙයි. ඔක වාහනේ සම්බන්ධ පොඩ්ඩක් දැනුවත් වීමක් වුණා නම් මේක චර ලොකු වැඩක් නෙමෙයි. එහෙනම් ඔයගොල්ලෝගේ වාහන ගැන බලන්න. විශේෂයෙන් CB තියෙන කට්ටිය පොඩ්ඩක් බලන්න මේක ඔයගොල්ලෝට මේක වීඩියෝ එකේ තියෙන හින්දා ඔයගොල්ලෝට තියෙන දේ අඳුර ගන්න පුළුවන්. අනිත් මාදිලි වාහන වල තියෙන කට්ටියගෙත් ඔය ගියර් බොක්ස් එක ඔය විදිහටම බ්‍රීදින් ලයින් එකක් එනවා. ඒ බ්‍රීදින් ලයින් එක හරියටම තියෙනවා කියලා බලන්න. මේ ඒක හරියට කැඩලා නැත්තම් සර්විස් එකේදී අතුරට ඔකේ වතුර යන්නේ නැත්තම් ගියර් බොක්ස් එක අපිට ගොඩ කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. Thank you එහෙනම්.